මම නිරුත්මි. ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. චෝක් ගාලා වගේ. හරි. අද හරිම ස්පෙෂල් ගමනක් යන්නේ. මොකද අද මම අපේ අම්මව එක්කගෙන වැලිගමට තමයි ට්‍රිප් එක යන්නේ. ඉතින් අන්තිම වෙනකම් බලන්න. මොකද මේ ට්‍රිප් එක මට හරි ස්පෙෂල්. මම නෑව එක්කන් යන්නේ. ඉතින් yeah I'm so excited. අපි ගමන් කියන්නේ දැන් මම Uber එක දාලා තියෙන්නේ. අපි මෙතනින් මාකුඹුරට ගිහින් බස් එක අරගෙන වැලිගම පැත්තට යන්නේ. අපි එහෙනම් යන්න. ඉතින් සුබ මොහොතින් ඔන්නෝම අම්මයි ටුක් එක නැගලා ගමන පටන් අරගෙන මාකුඹුර බස් ස්ටෑන්ඩ් එකට ආවා. අපි දැන් ගත්තේ මාතර බස් එක. ටුක් එකක් දැන් මෙතනින් අරගෙන යනවා කෙලින්ම හොටෙල් එකට. අපි යන විදිහට හොටෙල් එකට ආවා. හොටෙල් එක තමයි වැලිගම බේ මැරියට් රිසෝට් එක. Yeah. No, that's okay. So මට ආලුත් හම්බුණා මගේ යුනික් රිසෙප්ෂන් එකේදී අපිට වෙල්කම් ඩ්‍රින්ක්ස් උත් හම්බුණා. So this is dinner. අපි රූම් එකට චෙක් ඉන් වුණා. හොටෙල් රූම් එකට චෙක් ඉන් වෙද්දි තියෙන එක්සයිට්මන්ට් එක අම්මා මේ මෙහෙට ආපු ෆස්ට් ටයිම් මේ දැන් වැලිගම මැරියට් රිසෝට් එකේ ඉන්නේ. මම මෙතන ගොඩ කාලයකට කලින් ඉඳන් ආපු මට හරිම හුරු පුරුදු හොටෙල් එකක්. මොකද වෙඩින් ප්ලෑනින් වලට අපි ඩෙස්ටිනේෂන් වෙඩින්ස් තිබ්බ තැනක්. ඊට පස්සේ තව ඉවෙන්ට්ස් තව එක ඉවෙන්ට්ස් තිබ්බා. මම එතකොට ඉවෙන්ට්ස් කරන්න ගොඩක් මේ හොටෙල් එකට ආවා. හැබැයි ස්ටේ එකකට මෙහෙම වෙනම ස්ටේ එකකට ඉන්න ආවේ ෆස්ට් ටයිම්. ඒත් ඉතින් අර වෙඩින් ප්ලෑනින් කාලේ ආවත් අපි හොටෙල් එකෙම ඉන්නානේ. එතකොට අර මේ රූම් එකකට ආවට පස්සේ හරි හුරු පුරුදුයි. මේ හොටෙල් එක මට හරි හුරු පුරුදුයි සහ මම මාර ආස හොටෙල් එකක්. මම දැන් පොඩි රූම් ටුවර් එකක් ඔයගොල්ලෝම ගෙනියන්න. So ඔන්න අපි මෙන්න මේ විදිහට තමයි ස්ටාර්ට් කරන්නේ. අපිට වොෂ්රූම් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. Yep. අනවට ඕන මේවා ක්ලෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ ටීවී එක මේ තමයි බෙඩ් එක. එතකොට මේ ඉන්නේ අපේ අම්මා. එයා ෆොටෝස් ගන්නවා. එතකොට මේ ඉන්නේ මම. ලස්සන මිරර් එකක් තියෙනවා. හිත හැටියට මට ෆොටෝස් ගන්න පුළුවන්. So yeah මේ තමයි රූම් එක. ඒගොල්ලන්ගේ හරිම කොසි හරිම ලස්සනයි රූම් එක. හැබැයි මම ආසම මෙන්න මෙහෙට මෙන්න මෙතන බල්කනි ඒරියා එකට තමයි මම ආසම. බලන්න කට්ටිය සර්ෆ් කරනවා. හරිම ලස්සනයි උඩට view එක. සන්සෙට් එක හැම බලන්න හැම මරු. මේ වල මගේ දවස. මේක මගේ දවස නෙමෙයි අද මේක අම්මගේ දවස. ඇත්ත. මේකේ pool එක මම හරිම ආසයි. ඉන්න මම පෙන්න. මේ වීව් එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ලස්සනයි. ටිකක් ටයර්ඩ්. මෙතන බස් එකේ ආවා. ඊට පස්සේ ආයි ගම මහන්සිය තියෙනවා. ඒ වුණාට රූම් එකට චෙක් ඉන් වුණාට පස්සේ තිබ්බ මහන්සිය ඔක්කොම ගියා. චිල් එකේ ඉන්න තමයි තියෙන්නේ දැන් නේද? නේද අම්මෝ? කෙල්ල වගේ ඉන්න හැටි බලන්නකෝ. කෙල්ල වගේ නෙමෙයි කෙල්ල තමයි. මගේ සුදු කෙල්ලේ හරි ආදරේ නුඹට මං. එපා. මෙයා ලැජ්ජයි යන්නේ. දැන් කොක්ටේල් සෙෂන් එකක් කරනවා බලලා අපිට කොක්ටේල්ස් හදන්න පුළුවන් මම හිතන්නේ. මම non alcoholic මම බොන්නේ නැහැ. උනාට එක්ස්පීරියන්ස් එක ගන්න පොඩක් බලන්න බලනවා. අපි අම්මත් කොක්ටේල් හදන්න යනවා. Also pretty. Thank you. Where are you from? I'm from Colombo. I live in Colombo. So I'm here for a small vacation with my mom. Where are you from? Oh,
originally from Argentina. Argentina. Wow. Oh, I love Messi. Well, push for him this year. Oh yeah. අපි යාලගේ පූල් බාර් එකට ආවා. මොකද මෙතන තමයි කොක්ටේල් සෙෂන් එක යනවා කියලා තිබ්බේ. ඒකේ නම නම් මට මතක නැහැ. සර්ෆ්ස් බාර් හරි නෑ සර්ෆ්ස් අප් හරි මොකක් හරි එකක් තිබ්බේ. ඉතින් මේ ඉන්නේ දිල්ෂාන්. එයා තමයි මට එදා කොක්ටේල්ස් හදන්න කියලා දුන්නේ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ස්ටාෆ් එක හැමෝම හරිම හොඳයි. කමන්නද පුළුවන්ද? මගේ තිබ්බ එක්සයිට්මන්ට් එකටද කොහෙද ඒගොල්ලෝ මට අතුල්ටම ඇවිල්ලා කොක්ටේල් එක හදන්න chance එකක් දුන්නා. ඉතින් කොක්ටේල්ස් ඇල්කොහොල් සම්බන්ධ මේ දේවල් ගැන මගේ නොලෙජ් එක හරිම අඩුයි. මොකද මම බොන්නේ නැහැ. හැබැයි මගේ යාළුවෝ ඔක්කොම බොද්දි මම කරන්නේ ඉතින් වයිට් කකා ඉන්න එක. හැබැයි මම වයින් බීලා තියෙනවා. මම හිතන්නේ 3-4 පාරක්. ඊට පස්සේ ෂැම්පේන් බීලා තියෙනවා දෙපාරක්. නෑ ෂැම්පේන් එකපාරක් බීලා තියෙනවා. ඊට පස්සේ අර සොමර්ස්බීද සොමර්ස්බී හරි මොකක් හරි බීර් එකක් තියෙන්නේ. මම ඒකත් ටෙස්ට් කරලා තියෙනවා. ඒකත් අර මම එහෙම ටේස්ට් එක හරි ටෙස්ට් කරලා තියෙන්නේ යාළුවෝ මගේ ගර්ල්ස්ලා ඒ සර්කල් එකේ 3-4 දෙනා එක්ක ඉද්දි ඒගොල්ලෝ බොද්දි අර ටේස්ට් එක බලලා තියෙනවා that's it. ඉතින් මේක මට හරිම අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. අපේ අම්මා පැත්තක ඉඳන් ඔක්කොම වීඩියෝ කර කර බලන් හිටියා. ඉතින් මං හදන දිහා. මේකේ නම තමයි සන්සෙට්. මං ඒක රස බැලුවා. ඒක අවුලක් නෑ. හොඳට තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි හැමෝම බීච් එක පැත්තට ගියා. මේක බීච් ෆ්‍රොන්ට් රිසෝට් එකක් නිසා ඔයාලට හරිම ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. හැමතැනම සර්ෆ් ක්ලාසස් තියෙනවා බීච් එකයිනේ. ඉතින් සර්ෆ් කරන්න කැමති කෙනෙක් නම් ඔයාලට සර්ෆ් ලෙසන්ස් උනත් එතනින් ගන්න පුළුවන්. දැන් ඉතින් මම සර්ෆ් කරේ නැත්නම් ඇයි කියලා අහන්න එපා. මම මේ ට්‍රිප් එක යද්දි ටිකක් අසනීප වෙලා තමයි හිටියේ. ඔය එන ඇක්ටිව් හිටියට මම ඇත්තටම අසනීප වෙලා හිටියේ. හැබැයි ඩවුන් සවුත් පැත්තට ගියාම මම හරිම ආස දෙයක් තමයි බීච් එකේ ඉඳන් මිනිස්සු සර්ෆ් කරනවා බලන් ඉන්න. යම් මොකක් හරි දරුණු වැඩක් කරන්නේ. ඉතින් මැරියට් එකේ ඔයාලට වෙනම මෙතන ගේම්ස් ප්ලේ කරන්න පොඩි ඒරියා එකක් තියෙනවා. ලස්සන වෝල් ආර්ට්ස් ටිකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට බලන තැන ලස්සන වෝල් ආර්ට්ස් බලා ගන්න පුළුවන්. ආයි දැන් වොෂ් එකක් දාගෙන අම්මයි මායි දෙන්නම ෆුල් චිල් එකේ ඉන්නවා. අම්මා දැන් අපේ අම්මා දැන් කොෆි හදනවා අතන. මට වීඩියෝ එකක් කරන්න හිතෙන්නෙත් නෑ. අනෙච්චරට අර හරි ඔළුවට සනීපයි. නිකන් ඇඳට වෙලා හොය නිදාගෙනම ඉන්න හිතෙනවා. යා අපි දැන් කොෆි බොන්න යන්නේ. අද මම හිතුවා සන්සෙට් එක අහුවෙයි කියලා. ඒ වුණාට එහෙම සන්සෙට් එකක් නෑ. අර වලාකුළු ඔක්කොමත් එක්ක වැහිලා. හෙට උදේට සමහර විට අපි බලමු ඉර පායන වෙලාවට මම පෑවුවොත් හරි. ඉර පායනවා බලන්න පුළුවන්. බලමු. ෂුවර් නෑ. අපි කොෆි එක හදාගෙන එළියට ආවා. සන්සෙට් එකක් නෑ ඒ වුණාට ෂෝයි නේ. හරිම පීස්ෆුල් අනේ. ටවුන් සවුත් පැත්තක ගෙවල් තිබ්බනම් කියලා හිතෙන මේ වෙලාවට. ඇත්තට අර වැකේෂන් හෝම් එකක් හරි තිබ්බනම් මරුනේ. මම කතාපතකුත් ගෙනාවා. කෝපි එකයි අපේ අම්මා ෆොටෝස් ගන්නවා ලස්සනයි නේ. අනේ කියුට් අනේ. දැන් මම මේව දානවා කියලා දැනගත්ත බැනුම් අහනවා. ලස්සන බලන්න ගියාගේ. කොහොමරි කෝපි එකයි. මගේ පොතයි. මම පල්ලෙහ ලස්සන. අතන තියෙන්නේ උඩට පේනවද දන්නේ. අර පැත්තේ තියෙන කායි පිච්චි.
මාර ග්‍රේට්ෆුල් අනේ මගේ ලයිෆ් එකට. හැම දෙයකට මගේ නිකන් මට මං ගැන මගේ ලයිෆ් එකට මට හම්බෙන මේ හැම දෙයකම නිකන් මම හරිම ග්‍රේට්ෆුල්. Life is good bro. ඉන්න මම වීව් එක පෙන්නන්න. ලස්සනයි නේ? මේක මම හිතන්නේ ඔමිනි 0.5 නෙමෙයි අපි 1 දාලා ගමු. චුට්ටකට රෑ නිසා බ්ලර් වෙලා වගේ පේනවා එනාට. ඔයගොල්ලොත් මේක බලන්න ඇස් දෙකෙන්ම ඔයගලන්ටත් බලන්න පුළුවන් වුණා නා. මම හරි ආසයි යන්නේ නිකම් දැන් ෆෝන් එකේ කැමරා එකෙන් පේනෝ වගේ නෙමෙයිනේ. ඇත්තට දකින්න ලස්සන ඉතින්. හැමෝටම එහෙම travel කරන්න පුළුවන් වෙන්න හැමෝටම ලස්සන තැන් බලන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. අපි දින ගන්න යන්නත් ඕනේ. මම දැන් තව ෂුට්ටකින් රෙඩි වෙනවා පල්ලෙහාට යන්න. හායි වොෂ් දාලා පොඩක් රෙස්ට් එකේ ඉඳලා දැන් අම්මයි මයි පල්ලෙහාට යනවා දින ගන්න. බඩගිනි මට්ටම් බඩගිනි අපි ගිහින් හොඳට කමු. යන්න අම්මා. මෙයාලගේ බෝල් රූම් එක මෙතන තියෙන්නේ. මෙතනින් යන්න ඉස්සර මම වෙඩින්ග්ස් වලට එහෙම ආවහම මෙහෙන් තමයි ඉතින් අපි වැඩ කරන්නේ. අර ඇතුලේ අතරින් ඇතුළට තියෙන මීටින්ග්ස් රූම්. පල්ලෙහා තමයි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. අපි යාලගේ රෙස්ටොරන්ට් එකට ආවා. මේකේ නම වැලිගම කිචන්. ඔයාලට සෙක්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඒෂියන්, වෙස්ටර්න්, ඉන්දියන් බ්ලා 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 ගොඩක්. මේ තියෙන මගේ ප්ලේට්ස් දෙක. හොඳයිද? චිකන් එකද? මම මේව ගත්තේ නෑනේ. ජපනීස් කෝනේ. ඒෂියන් තමයි මෙතන තියෙන්නේ. මෙතන ඉන්දියන්, අර පැත්තේ ශ්‍රී ලංකා, මෙතන ඒෂියන්, අර පැත්තේ වෙස්ටර්න්. මම බෙවරේජස් මුකුත් ගත්තේ නෑ. හැබැයි මට ගෙනල්ලා දුන්නා. ස්පෙෂල් ට්‍රීට්. හම්බුණා passion fruit drink එක. මං ඩෙසර්ට්ස් ගත්තා. මට දැන් මේක කන්න යද්දි මතක් වුණේ අර අලකිරි බෝලේ නේ. එයාගේ අර ඕන කෑමක් අද්දි බ්ලූබෙරි කේක් අපි කමු. මැංගෝ මූස් අපි කමු. කළුත් තියෙනවා සුදුත් තියෙනවා අපි කමු. නමක් දන්නේ නැහැ. අපි කමු. ඕ දැකලා තියෙනවද අප්පා? අනේ ෂෝයි අනේ. අර හරිම නිකන් අර නිකන් මේ සිරිමත් වගේ. මට නිකන් යා දැක්කම සිරිමත් මතක් වෙන්නේ. ඉතින් අර හොඳ ළමයා කියන්නේ. ඉඟුරු පාන් මල්ලියගේ රව් මෝඩක් තියෙන්නේ. බෝලේ වගේ. යාට කියන්නේ අලකිරි බෝලේ කියලා. බෝලේ වගේ. අර හරි සාමදානේ. එයාගේ මූණ දැක්කම හරි නිකන් අර හරි නිවිච්ච නිකන් හැම එකම කන්න කලින් අපි කමු. අපි ඉන්නේ 9th floor එකේ. උඩම එකට පල්ලෙහාක. මේ තමයි හොටෙල් එක බ්‍රෑඩ්. මම අර උඩින් පෙන්නුවේ ඉතින් වීව් එක පල්ලෙහා උඩට බලද්දි ලස්සනයි. මැට්ටියා. ඉස්සර වෙඩින්ග්ස් වලට ආවහම වෙඩින් ප්ලෑනින් වලදී අපි මෙන්න මේ ඒරියා එක තමයි මාකි එක ගහලා ගොඩක් කලාවට මෙතන ඩෙස්ටිනේෂන් වෙඩින්ග්ස් එන්නේ අවුට්ඩෝර් ඉවෙන්ට්ස් විදිහට. අපි ඊට පස්සේ ආයේ රූම් එකට යන්න හදද්දී මට යාළුවෙක් හම්බුණා. මන් දන්නේ නැහැ මොකද්ද මේ ගේම් එකට කියන නම කියලා. and මම ඒ ගේම් එක ප්ලේ කරන්න දැනන් හිටියෙත් නැහැ. ඉතින් එයා තමයි මට ඒක ප්ලේ කරන විදිහත් කියලා දුන්නේ. අපේ අම්මා තමයි පැත්තකින් ඉඳන් වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් මෙයා හොංකොං වලින් ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතන ඉඳන් විස්තරات ඇහුවා. ඉතින් මම කොහෙද? අරන් මරන් ඇහුවා. එයාගේ යාළුවත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. යාළුවා එක්ක ප්ලේ කරන එක පැත්තකින් තියලා තමයි මට ඇවිල්ලා එයා හෙල්ප් කරේ. එතන ටිකක් ඉඳලා අපි හැමම ආයි රූම් එකට ආවා. මගේ ෆෝන් එකට වතුර ගිහින් මුකුත් වීඩියෝ කරගන්න බැරුව හිටියේ. කොහොම හරි අපි මූවි එකක් බලලා එදා හැමම නිදාගත්තා. very good morning. ඊයේ අයියෝ මගේ ෆෝන් එකට වතුර ගිහින් charge කරගන්නත් බැරුව මම හිතුවා ඉවරයි තමයි කියලා කොහොම හරි
උදේ බලද්දි මොකද තාලක් කළා තිබ්බේ නෑ. ඉතින් ඊයේ රෑ මොකද හරියට වීඩියෝ ගන්න හම්බුන්නේ අපි ෆිල්ම් එකක් බලලා නිදාගත්තා. දැන් බ්‍රෙක්ෆාස්ට් කන්න යන්න හදන්නේ. අම්මලා ලෑස්ති වෙලත් ඉවරයි මම. තාම මෙහෙම. මම ඔයාලට එළියේ view එක පෙන්නන්න. කට්ටිය උදේම සර්ව් කරනවා. අපි එළියට ගිහින් බලමු රෙඩි වෙලා ඔක්කොම කරලා. අපි රෙඩි වුණා. හිතේනේ මගේ අවුට්ෆිට් එක. ඉක්මනට යමු බ්‍රෙක්ෆාස්ට් ගන්න. මෙයාලගේ මෙතන ඒෂියන් කෝන් එක, ඊට පස්සේ ඉන්දියන් කෝන් එක, අර පැත්තේ ශ්‍රී ලංකන් කෝන් එක, ආය අර කෝන් එකේ වෙස්ටර්න් කෝන් එක, ඊට පස්සේ සලාඩ් කෝන් එක මේ පැත්තේ, බෙවරේජස් අර පැත්තේ, පේස්ට්‍රි අර පැත්තේ. ලොකු වරයිටි එකක් තියෙනවා මෙතන. මම ෆ්‍රූට්ස් ටිකකුයි මම වෙස්ටර්න් කෝන් එකෙන් තමයි ගත්තේ. අම්මා නම් පේස්ට්‍රි මොන හරිත් ගත්තා. ටී කොෆි නෑ. අම්මට කිව්වනේ මට එපා. අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. දැන් චුට්ටක් එළියට ආවා. මම කල්පනා කරේ මේ බීච් එක පැත්තට ගිහින් පොඩ්ඩක් ඉඳලා එනවා. මට චුට්ටක් අසනීප ගන්න වගේ. එතන තියෙනවා ලස්සන ස්විං එකක්. ඒක හම්බුණා ස්විං එකක්. මෙයාලගේ මේ වගේ රෙස්ටොරන්ට්ස් කීපයක්ම තියෙනවා. අර පැත්තේ තමයි බා එක තියෙන්නේ. ෂෝයනේ. මම මෙතන ඉතින් තනියම ඔහේ වීඩියෝ කර ෆොටෝස් අරගෙන විකාර කර හිටියා. ඒ අතරේ මට එතන හොඳ සර්ෆර් කෙනෙක් හම්බුණා. ඔන්න බලන්නකෝ. මොන ඔන්චිලි පදිනවා. ඊට පස්සේ අපේ අම්මත් ඇවිල්ලා මගේ වීඩියෝස් ටිකක් ගත්තා. අපි බීච් එකට ගිහින් දෙන්න ආයි එහෙම මාව පූල් එකට යන්න. එතනත් ඉඳලා අපි එහෙම රූම් එකට ගියා. ෆෝන් එකෙන් මොකුත් ගත්තේ නැහැ. මොකද ෆෝන් එකට වතුර ආයි කියලා මම බයේ හිටියේ. හායි. අපි 12:30 check out වෙනවා. ලන්ච් අරගෙනම. ඊට පස්සේ ආයි ගෙදර බලා පිටත් වෙනවා. අයිතන්නේ මං ආපු මාරුම රිලැක්සිං හොඳම වැකේෂන් එක. and especially මං හිතන්නේ මම ගිය ට්‍රිප්ස් වලින් මම ගොඩක්ම සතුටු වෙන ට්‍රිප් එක මේක. මොකද අම්මා මාරම හැපි එකේ හිටියේ. මට අර මම මේකට ඇවිල්ලා තියෙනවනේ ඉතින් කලින් මම හිතන්නේ මම මේ රූම් එකේම කලින් ඉඳලා තියෙනවා. ඒ කාලේ අපි ඔය වැඩවලට ආවහම it's the first time. මට මාරම සතුටුයි. ගොඩාක් සතුටුයි. නිකන් අර දැන් එයා මේ වීඩියෝ එක බලයි. අම්මේ මම ඔයාට ගොඩාක් ආදරේ. කොහොම හරි ගෙදර යනවා. කමන්නේ. මම ඊළඟ සතියේ තව ට්‍රිප් දෙකක් විතර යන්න ඉන්නවා. ඔයගොල්ලන්ට ඊළඟ vlogs එකෙන් බලන්න පුළුවන්. අපි දැන් check out වෙනවා. හයෝ. මම බඳින්නේ නෑ. මට දුක් විඳින්න බෑ. අම්මේ වත කෙරුවත් හෙට මැරුණත් මම බඳින්නේ නෑ. අපි ඊට පස්සේ හැමෝම පල්ලයට ආවා ලන්ච් ගන්න යන්න. Okay. Sure. Staff එක සෑහෙන හොඳයි. as a hotelier මම හිතන්නේ awesome hotels වලින් එකක් ශ්‍රී ලංකාවේ.
අපි දැන් මෙහෙම චෙක් අවුට් වෙන උන නිසා දැන් අම්මට ලොකුවට කන්න බෑ කියලා අම්මට හවස වැඩක් තියෙනවා ඒකටත් යන්න ඉක්මනට යන්න ඕනේ. ලන්ච් මෙතනින් ගන්න නැහැ. ඉතින් අපි අරගෙන යනවා. මට දුකයි. අම්මේ. ආඩ සතුටුද? කියා. ආගේ ට්‍රිප් එක ගැන මොකද හිතෙනව? ආඩ සතුටුද? ගොඩක් සතුටුයි. ඇයි ඒ? සතුටුයි ඉතින්. හරි නිදහස් වෙතන. බීච් එක ඇයි මෙයාලගේ සර්විස් එක හොඳයි. ගොඩක් හොඳයි. මේ මම බඳින්නේ නෑ යන්නේ. ඇයි ඇයි හොංකොං ඒ හොංකොං අය හරියන්නේ දිගට දිගට යයිද එයා ඇහුවා ඔයා කිව්වා ඒ ඒව තමයි සපෝට් කරපු ඇති මට වෙන චයිනීස් ඉගෙන ගන්න. ඇයි ඉංග්‍රීසි සහකාරයෙක් ඉන්නවා නම් කියන්නේ ඉක්මනට එන්න නැත්තම් මාව වෙන රටකට තමයි යන්නේ මෙහෙම ගියොත්. මම අහුවා මේකේ day out packages ගන්න details මේකේ 12500 කිව්වා ඔයාලට lunch evening snacks ඊට පස්සේ pool access මේ ඔක්කොමත් එක day out එකකට වගේ යනවා නා. යා මම දැන් ආයෙ යන්න ආසයි යාළුවෙක් එක්ක වගේ day out එකකට වගේ. මොකද මම මේ resort එකට පුදුම ආසයි. ඒ කාලේ ඉඳන්ම මං හිතන්නේ දැන් අර ඉස්සර ඔය වෙඩින් ප්ලෑනින් වලට යද්දී මැරියට් එකේ වෙඩින් එකක් තියෙනවා කියද්දී ආනේ මම ඔර ඔක්කොම එක්සයිටඩ් හොටෙල් එකට යන්න හම්බ වෙනවා නේ හින්දා මට එන හැපි මෙමරිස් තියෙන තැනක් දැන් මේ පාර මේ ට්‍රිප් එකත් එක්ක මාර ස්පෙෂල් මට මේ හොටෙල් එක මොකද අම්මා එක්කන් ආවනේ දැන් අපි මෙතනින් ඕබ එකක් අරගෙන මාතරට ගිහින් මාතරින් හයිවේ බස් එක ගන්නවා. ඉස්සර අපි ආවට පස්සේ ඔය වෙඩින් ප්ලෑනින් වලට ආවට පස්සේ මෙතනින් තමයි තින් බෝල් රූම් එක. මීටින්ග්ස් රූම් නෑ මීටින්ග්ස් රූම් අර හෙද කොහෙද? මෙහෙ මීටින්ග්ස් රූම් තියෙනවා. මෙතන ගියාට පස්සේ එතකොට අපේ බෑග්ස් ඊට පස්සේ ලැප්ටොප්ස් ඊට පස්සේ අපේ වෙඩින් එකේ ඩෙකෝස් අනම්මනම් බඩු ඔක්කොම මෙහි මීටින්ග්ස් රූම් වල අපි ඉතින් පැක් කරලා තියලා මෙතනින් අරහෙට shift කරනවා. තින මේ ඉන්නේ තිනේ ඔයාලා වැලිගම් මැරියට් එකට ආවොත් සෑ අපි යනවා ඌබ් එක දැන් එන ගම. ඉතින් මගේ යාළුවටත් බායි කියලා අපි හැමම ඌබ් එකේ නැගලා ආයි ගෙදර බලා යන්න පිටත් වුණා. සෝරි ඌබ් එකේ ගෙදරට නෙමෙයි ඌබ් එකෙන් මාතරට ගියා. මාතරින් එතනින් ආයි හයිවේ බස් එක ගත්තා. ඉතින් මම කුඹර බස් ස්ටෑන්ඩ් එකට ආවා. දැන් මෙතනින් ඌබ් එකක් දාගෙන ගෙදර යනවා. විනාඩි 5න් ගෙදර. මෙන්න අපේ පිළිගැනීමේ අමුත්තු. ආනේ අපේ රෝඩි කොහොමද? පාළුවෙන්ද හිටියේ? ගෙදර ආවා. අම්බෝ ඇඟට මහන්සි මේ මම ටිකක් බඩගිනි. ඇයි අපි කන්නතු හැම ආවනේ මට යන්න ඕනේ මට දුකයි මේ කමන්න දැන් මම ආයි නෙක්ස්ට් වීක් එකේ දැන් ආයි තව ට්‍රිප් එකක් එනවා නේද කියලා මතක් වෙද්දි අර හරි ඒ වුණාට අර හැම ට්‍රිප් එකක් ගිහින් ආවට පස්සේ අර ඒ කියන්නේ දැන් කොළඹින් දුර ගිහින් ආයි කොළඹට එද්දී අර නිකන් හරි හිතට මොකක්ද වගේ ඉතින් අර බීච් එක හරි නැත්තම් දැන් ගස් කොළන් තියෙන පැත්තකට හරි අර ඒ වගේ පරිසරයක ඉඳලා මේ බිල්ඩින්ග්ස් අස්සට එද්දී කොහොම හරි මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා නම් ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ ගොඩක් thank you. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න පොඩකින්. අර YouTube videos වල මම තාම මේක හරියට පුරුදු වෙලා නැහැ. මොනවද කියන්නේ? subscribe කරන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔය ඔක්කොම ටික කරන්න පුළුවන්. පුරුදු නෑ ඒක තාම කියලා. ඒක වීඩියෝ එක පටන් ගද්දිනේ කියන්න ඕනේ. වීඩියෝ එකේ මුල නේ සාමාන්‍යයෙන් ඒවා කියන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ නම් මතක ඇතුව ඒක මුලට කියමු. ඉතින් next vlog එකත් බලන්න. අර හැමෝටම ගොඩක් ආදරේ. thank you මගේ වීඩියෝස් බලනවට.